අයිබෝවන් දුවේ පුතේ ඔන්න ටීචර් පොරොන්දුනා වගේ අදත් ආව ශිෂ්‍යත්ව විභාග ඉංග්‍රීසි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. පුතේ අද අපි සාකච්ඡා කරන්නේ 2020 21 22 අවුරුදු වල ආපු ඉංග්‍රීසි ප්‍රශ්න ටික. ඉතින් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම් රැඳිලා ඉන්න කියලා. පුතේ ඊට කලින් පුංචි මතක් කිරීමක් කරන්න. ටීචර්ගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හේතුව තමයි ටීචර් ඉස්සරහට වට ආදර්ශ ඉංග්‍රීසි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුතේ ඉංග්‍රීසි වලට වාග්ශිෂ්ඨ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න ටිකට හයම ගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් ඉක්මනටම අද දවසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න මේ 2020 අවුරුද්දේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ අහපු ඉංග්‍රීසි ප්‍රශ්න ටික 11 වෙනි ප්‍රශ්නය. පුතේ 2020 11 වෙනි ප්‍රශ්නේ ඔයයි මයි දෙන්නම එකතු වෙලා කියමු. එක් ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න. පළවෙනි එක රේන්බෝ. මොකක්ද පුතේ රේන්බෝ කියන්නේ? දේ දුන්න. දේ දුන්න. ඊළඟට දෙවෙනි එක ඩෝටර්. ඩෝටර්. ඩෝටර් කියන්නේ කවුද? දුව. රේන්බෝ දේ දුන්න. ඩෝටර් දුව. ඊළඟට අපි යමු පුතේ 12 වෙනි ප්‍රශ්නේ. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. මේ පින්තූරේ පේන මොකක්ද පුතේ? ඔව් හැන්දක්. හැන්ද. කොහොමද අපි හැන්දට කියන්නේ ඉංග්‍රීසියෙන්? ස්පූන්. ස්පූන් ස්පෙල් කරන්නේ කොහොමද? S P O N. එහෙම නැත්නම් S P O O N. එහෙම තමයි අපි ලියන්නේ. ඊළඟට මේ මොකක්ද? පුටුව. පුටුවට ඉංග්‍රීසියෙන් කියන්නේ chair. chair කොහොමද අපි ලියන්නේ? CHAIR. හරි පුතේ 13 වෙනි ප්‍රශ්නේ ටීචර් බෝඩ් එකේ ඔයාට ලියලම කියලා දෙන්න කියලා හිතුවා. පුතේ ක්වෙස්චන් එකේ කියන්නේ අර්ථවත් වැකියක් බැගින් ලියන්න. වැකියක් කියන්නේ සෙන්ටෙන්ස් එකක් නේද? ඉංග්‍රීසි භාෂාවේ වැකියකට කියනවා සෙන්ටෙන්ස් එකක් කියලා. ඉතින් පුතාට මේ questions දෙකේ වචන ටිකක් දීලා තියෙනවා. ඒක meaningfully අර subject verb object flow එකට ලියන්නයි තියෙන්නේ. අපි බලමු මේක meaningfully කොහොමද අපිට හදාගන්න පුළුවන් කියලා. කියලා තියෙනවා පුතේ. කියන්නේ පුතා දන්නවා කියන අදහස මම එක් කියලා දෙන්නම් පුතාට කොහොමද එන්නේ කියලා. this කියන්නේ මේ කියන වගේ අදහස නේද? ඔව්. ඊළඟට playground කියන්නේ සෙල්ලම් පිටණිය. is කියන්නේ පුතේ verb එකක්. right? එයා be verb එකක්. අපි දැන් බලමු පුතේ meaningfully හදාගන්න පුළුවන් විදිහක්. මට චුට්ටක් හිතුණා මේ noun එකක් නේ. noun එකට කලින් එන්න ඕනේ නාම පදයක් නෙමෙයි. නාම පදයකට කලින් article එකක් එන්න ඕනේ මේ වගේ and the එන්න ඕනේ නේද? අපි එහෙම බලමු meaningfully word එකක් ගන්න, phrase එකක් ගන්න. ඔව්. අපිට ගන්න පුළුවන් a playground කියලා නේද? playground එකක්. සෙල්ලම් පිට්ටනියක්. කියන අදහස. එතකොට මේ කිව්වේ පුතේ කියන අදහස. පැහැදිලිද? සෙල්ලම් පිටනිය. එතකොට මෙතන පුතේ this is ඔන්න අපිට ඉතුරුලා තියෙන මේ දෙක. එතකොට ඕඩර් එක කොහොමද යන්නේ? ඔව් මේ අදහස් වෙන්නේ මේ තියෙන්නේ සෙල්ලම් පිටනියක් කියනවා වගේ කියන අදහස. එතකොට අපි කොහොමද පටන් ගන්නෙ? ඉස්සෙල්ලාම පටන් ගන්නේ ඔයයි පෙන්නනවා. පෙන්නනකොට වා කියන්නේ this කියලා නේද? ඊළඟට verb එක දානවා is. මොකක්ද? This is a playground. මේ playground එකක්. This is a playground. right. අපි යන් ඊළඟ එකට අපි බලමු පුතේ වචන වල meanings වෙනම ගන්න. am කියන්නේ පුතේ verb එකක්. යා is am was කියන්නේ big verbs. මම පුතාට කියලා දෙන්නම් පුතාට කොහොමද මේක ගලප ගන්න කියලා. අපි යම් මේකට මේ ඇවිල්ලා my කියන්නේ මොකක්ද? මගේ කියන අදහස. helping කියන්නේ verb එකක්. verb එකට ing දාලා help කියන්නේ මොකක්ද? උදව් කරනවා. I කියන්නේ මම. mother කියන්නේ අම්මා. හරි අපි බලමු words ටික ගලප ගන්න. මෙයාව චුට්ටක් අපි තියමු. my කියලා තියෙනවා. mother මගේ අම්මා කියලා ඔන්න අපිට ගන්න පුළුවන් නේද?
my mother. ඔන්න අපි හදාගත්තා. මගේ අම්මා. මගේ අම්මා. උදව් කරනවා. නේද? උදව් කරනවා කියන්නේ මොකක්ද පුතේ? ඔව් helping English වලින් කියන්නේ helping. ඊළඟට කවුද උදව් කරන්නේ? මම. ඔන්න ටීචර් ගත්තා. දැන් අපි ඕඩර් එකට දාගමු. පුතාට මතකද මම කියලා දුන්නා භාෂාවේ sentence එකක් ලියන ඕඩර් එකක් තියෙනවානේ. subject, verb, object කියලා තියෙනවා. දැන් මම පුතාට තේරෙන්නේ නැතුව ඇති. ඒත් මම පොඩ්ඩක් පුතාට හරියට කියලා දෙන්න ඒක කොහොමද එන්නේ කියලා. අපි ගමු verb එක. දැන් පුතා අතනින් ගත්තනේ උදව් කරනවා කියලා. උදව් කරනවාට කියන්නේ helping. right? මම ing formation දැම්මත් පුතාට කියලා දෙන්න. කවුද උදව් කරන්නේ? මම. කාටද උදව් කරන්නේ? මගේ අම්මට. හැබැයි පුතේ මෙතන උදව් කරනවා කියන මීනින් එකම නෙමෙයි තියෙන්නේ. උදව් කරමින් ඉන්නවා. ඔයා දන්නවා verb එකට ing ආවොත් එයාගේ ඉස්සරහට මෙන්න මේ helping verb යාළුවා දාන්න ඕනේ. I තියෙන හින්දා am දාන්න ඕනේ. එතකොට ඔන්න දැන් තමයි අපි verb එක හරියට හදාගත්තේ. I am helping my mother. I am helping my mother. මෙතකොට am එක එකතුනේ මෙන්න මේ verb යාළුවා එක. මේක තමයි ඕඩර්. දැන් අපි යමු පුතේ 2021 11 වෙනි ප්‍රශ්නේ. ඔයයි මම එකතු වෙලා දෙන්නම කියමුද? එක් ඉංග්‍රීසි වචනය සඳහා යොදන සිංහල වචනය ලියන්න. එක් ඉංග්‍රීසි වචනය සඳහා යොදන සිංහල වචනය ලියන්න. පළවෙනි එක vegetables. vegetables කියන්නේ මොනවද? එළවලු. ඔයා හරි ආසයිනේ එළවලු කන්න. very good. දෙවෙනි එක library. library කියන්නේ පුස්තකාලය. පුතා ආසයිනේද පුස්තකාලයට ගිහලා පොත් කියවන්න? පුස්තකාලයට ඉංග්‍රීසියෙන් කියන්නේ library. එතකොට පුතා උත්තරේ ලියන්න ඕනේ එළවලු සහ පුස්තකාලය. දැන් එන්න පුතේ 12 වෙනි ප්‍රශ්නේ. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුල ඉංග්‍රීසියෙන්ම ලියන්න. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුල ඉංග්‍රීසියෙන්ම ලියන්න. පළවෙනි පින්තූරය. මේ මොනවද? පළතුරු. පළතුරු වලට ඉංග්‍රීසි වලින් කියන්නේ fruits. generally කියනවා නම් අපි fruit කියලා කියන්නේ. හැබැයි මෙතන examiner බලාපොරොත්තු වෙනවා S එකත් වගේ plural formation එක. එතකොට අපි කොහොමද ඒක ලියන්නේ? fruits. එතකොට පුතා පැහැදිලිව එක කොටුවට එක අකුරක් වෙන විදිහට ලියන්න ඕනේ. fruits. fruits. දෙවෙනි එක. මේ කවුද? සමනලෙක්. සමනලයට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ? butterfly. butterfly. අපි කොහොමද ලියන්නේ? butterfly. butterfly. එන පුතේ 2021 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. අර්ථවත් වැකියක් ලියන්න. වැකියක් කියන්නේ පුතේ sentence එකක්. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. Our this bus is school. අපි බලමු පුතේ මේ එක එක වචනවල තේරුම ඉස්සෙල්ලා. our කියන්නේ මොකක්ද? ඔව් our කියන්නේ අපේ. පුතා දන්නවා ඒකනේ. this කියන්නේ මේ කියලා වගේ ළඟ තියෙන දෙයක් point කරලා පෙන්නනකොට අපිට this කියන එක use කරන්න පුළුවන්. bus කියන්නේ පුතා දන්නවා. is කියන්නේ verb එක. school කියන්නේ පාසල. දැන් පුතාට ඕනනම් කියන්න පුළුවන් this is our school එන්න පුළුවන්ද කියලා. හැබැයි එතකොට අපේ bus කියන වචනෙට මොකද වෙන්නේ? ඒ හින්දා අපි වෙනම meaningfully බලමු මේ වචන ගලපලා අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා. our තියෙනවා, bus තියෙනවා, school තියෙනවා. හරි පුතේ එහෙනම් අපි ලියමු. මට හිතෙනවා මෙතන school bus meaningfully ආවා නේද? ඔන්න මං ගත්තා. school bus කියන්නේ මොකක්ද? පාසල් බස් රථය. කාගේ පාසල් බස් රථයද? අපේ පාසල් බස් රථය. ඔන්න ටීචර් meaningfully හදාගත්තා ඒ වචන ටික අරගෙන. දැන් තියෙන්නේ පුතේ sentence එකට දාගන්න. පුතා දන්නවා දෙයක් පෙන්වනකොට මෙහෙමයි කියලා this කියලා පටන් ගන්නෙ. this ඊළඟට අපි verb එක දාන්න ඕනේ. verb එක මෙතන is. this is මොකක්ද? අපේ our school bus එක. මේ අපේ school bus එක. this is our school bus. පැහැදිලිද පුතේ? ඊළඟට එන්න මෙතනට works කියන්නේ පුතා දන්නවා verb එකක්. වැඩ කරනවා. the කියන්නේ පුතේ
මොකක්ද ආටිකල් එකක් මම පුතාට කියන විදිහ කියලා දෙන්න. ෆීල් කියන්නේ පිට්ටනිය. ෆාදර් කියන්නේ තාත්තා. ඉන් කියන්නේ පැඩි. රයිට්. පුතේ පැඩි කියන්නේ ගොයම්. දැන් අපිට ගොයම් එක්ක අපි බලමු මේක මීනින්ග්ෆුලි කොහොමද හදාගන්න පුළුවන් කියලා. ගොයම් එක්ක මේ කොහෙවත් වචනයක් හදාගන්න පුළුවන්ද කියලා අපි බලමු. පැඩි කියන්නේ ගොයන්නේ පුතේ. පැඩි ෆීල් කියලා කියන්නේ මොකක්ද? ඔව් කුඹුර. ඔන්න ටීචර් හදාගත්තා. ගොයම් පිට්ටනිය කියලා අපි කියන්නේ නෑනේ. පැඩි ෆීල් කියලා කියන්නේ කුඹුර. ඔන්න දැන් එතනින් ටීචර් හදාගත්තා. රයිට්? ඊළඟට කුඹුර තුල ඉන්නව නම් පුතේ in the paddy field. පුතා ඒක දන්නවා. in කියන්නේ යම් ස්ථානයක තුල කියන අදහස. in the paddy field. ඔන්න ටීචර් ඒකත් හදාගත්තා. right? ඊළඟට in the paddy field. දැන් father තාත්තා. දැන් පුතාට එනවානේ. තාත්තා works කියන්නේ වැඩ කරනවා. කොහෙද වැඩ කරන්නේ? in the paddy field. අපි යන මෝඩ් එකට දාගමු පුතේ. subject verb object right. අපි ගමු වැඩ කරනවා. verb එක ගමු පුතේ මැදට. works වැඩ කරනවා. කවුද වැඩ කරන්නේ? father තාත්තා. මේ බලන්න ටීචර් capital letters වලින් පටන් ගත්තේ. father වැඩ කරනවා. කොහෙද වැඩ කරන්නේ? in the paddy field. paddy field කියන්නේ කුඹුරේ. subject verb object. වැඩ කරනවා. කවුද වැඩ කරන්නේ? තාත්තා. කොහෙද වැඩ කරන්නේ? in the paddy field. පැහැදිලිද පුතාට? දැන් අපි බලමු පුතේ 2022 10 වෙනි ප්‍රශ්නේ. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී යටි කොටුව තුල ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. නැවත කියමු පුතේ question එක. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී යටි කොටුව තුල ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. පළවෙනි එක. කවුද මේ? ඔව්. එළුවා. එළුවට ඉංග්‍රීසි වලින් කියන්නේ goat. G-O-A-T goat. ඊළඟට මේ මොකක්ද මේ? කේතලය. මොකක්ද? කේතලය. කේතලට ඉංග්‍රීසි වලින් කියන්නේ kettle. කොහොමද අපි ලියන්නේ? K-E-T-T-L-E. K-E-T-T-L-E kettle. පුතේ එක කොටුවකට එක අකුරක් කියන විදියට පුතා ලස්සනට ලියන්න ඕනේ. ඊළඟට අපි යම් පුතේ 12 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. 11 වෙනි ටීචර් කියලා දෙන්නම් බෝඩ් එකේ ලියලා. අපි 12 වෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ලා සාකච්ඡා කරමු. එක් ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. පළවෙනි එක sugar. sugar කියන්නේ මොනවාද? සීනි. පුතා ආසයිනේ සීනි කන්න. sugar කියන්නේ සීනි. දෙවෙනි එක rainbow. මොකක්ද rainbow කියන්නේ? දේ දුන්න. පුතාට මතකද දේ දුන්න ඇහුවා අපෙන් 2020. පුතාට මතකද 2021 ආයෙ අහලා තියෙනවා rainbow කියන්නේ මොකක්ද කියලා. rainbow කියන්නේ දේ දුන්න. හරි පුතේ 2022 11 වෙනි ප්‍රශ්නේ අපි ඉගෙන ගමු. ටීචර් බෝඩ් එකට අරන් ආව questions ටික ඔයාලට කියන දෙන්න. අර්ථවත් පැකියක් ලියන්න. පැකියක් කියන්නේ sentence එකක්. අපි බලමු words ටික පුතේ. ඔව් the කියන්නේ මොකක්ද? අපි බලමු. the කියන්නේ article එක. පුතට මම එන විදිහ කියලා දෙන්නම්. is කියන්නේ verb එක. pencil කියන්නේ pencil. my කියන්නේ මගේ. පුතා දන්නවා. table කියන්නේ මේසය. on කියලා කියන්නේ preposition එකක්. යම් දෙයක් උඩ කියන අදහස. පුතේ මේක කොහොමද ගලපගන්නේ? pencil අපි දැන් අර්ථවත් විදියට ගමු. වචන ටිකක් ගන්න. pencil කියන්නේ pencil. ඔන්න මම ඒක ගත්තා. අපි යාට බලමු ඉස්සරහට දාගන්න පුළුවන්ද කියලා වචන ටිකක්. පුළුවන්. my pencil. very good. මගේ pencil. ඊළඟට table කියලා තියෙනවා පුතේ මේසය. මේසය කියලා කියන්නේ table එක. එයාට ඉස්සරහට the දාගන්න පුළුවන්. the table ඒ කියන්නේ පුතේ ඔයා දැන් මේස කියන්නේ මේසයනේ පුතේ. මේ මේසය. මේ කතා කරන්නේ generally මේසය නෙමෙයි. මේ කතා කරන්නේ විශේෂ මේසයක්. ඒ කියන්නේ සමහරට මේ ඔයාගේ මේසය වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ පන්ති කාමරයේ තියෙන මේසය වෙන්න පුළුවන්. විශේෂ මේසයක් මොකක් හරි.
ඒ හින්දා තමයි මෙතනට ද දැම්මේ. පැහැදිලිද? අද කියන්නේ විශේෂ මේ noun එක විශේෂ කරන්න භාවිතා කරන ආටිකල් එක. ඔන්න ද ටේබල් ආවා. පෙන්සිල් කියන්නේ පැන්සල, මගේ පැන්සල කියලා අපි හදාගත්තා. verb එක is කියලා තියෙනවා. එතකොට දැන් ගැලපෙනවා නේද පුතේ අර්ථවත් sentence එකක් ගන්න විදිය. මගේ පැන්සල මේසේ උඩ තියෙනවා වගේ තමයි අදහස එන්නේ නේද පුතේ? මේසේ උඩ කියලා කියන්න අපිට on the table කියලා කියන්න පුළුවන්. හරි අපි එහෙනම් subject verb object පිළිවෙලට දාගෙන යමු. මගේ පැන්සල මේ බලන්න පුතේ මෙයා capital letters වලින් පටන් අරන් තියෙන්නේ. my pencil මගේ පැන්සල my pencil ඊළඟට verb එක is on the table මගේ පැන්සල my pencil is on the table on a teacher. රතු පෑනෙනුත් තායි ඔයාට ලියන්න. my pencil is on the table මගේ පැන්සල table එක උඩ. right? පැහැදිලිද? මේකෙදි පුතාට හිතෙන්න පුළුවන් මෙහෙමත්. ඔයාට හිතෙනවද මෙහෙමත් උත්තරේ එන්න පුළුවන් කියලා කොහොමද? the table නැත්නම් the pencil පැන්සල is on my table. පුතාට එහෙමත් හිතෙනවද? මේ ද එකයි my එකයි එහෙමත් වෙන්න පුළුවන් නේ පුතේ. පැන්සල කියලා ගන්න පුළුවන් විශේෂිත පැන්සලක්. හැම පැන්සලම නෙමෙයි විශේෂ